අද වෙසක් පෝය දවසේ රයන්ස් ටීම් එක අපි එකතු වෙලා හරි ලස්සන වැඩක් කරනවා. අපි සීනි සම්බල් බනිස්සුයි අයිස් කොෆි දන්සලක් දෙනවා. මේකට අපේ කට්ටිය සෑහෙන්න මහන්සි වෙනවා. මේ වැඩේ කරගෙන යනකොට මට මගේ පුංචි කාලේ මතක් වෙනවා. පුංචි කාලේ මමයි මගේ මල්ලි අපේ අල්ලපු ගෙදර යාළුවයි එකතු වෙලා අපි දන්සලක් දුන්නා. අපි ගම වටේම ගිහිල්ලා සල්ලි එකතු කරලා තමයි මේ දන්සල දුන්නේ. ඒ කාලේ අපි එකතු කරේ රුපියල් 10 20 30 ඔය වගේ ගණන් තමයි අපිට වැඩි හරියක් හම්බුනේ. ඒත් එක්කම මට මතකයි එක ගේකින් රුපියල් 100ක් ලිව්වා. ඒකා රුපියල් 100ක් කියන්නේ මාර ලොකු ගාණක්. හැබැයි රුපියල් 100 ඒ ගෙදරින් අපිට හම්බුනේ නැහැ. මොකද අපි ඒ ගෙදර දවස් 3-4ක්ම ගියා. ඒ ගෙදර ලයිට් ඕෆ් කරලා තිබුණේ. අවුරුදු 30කට විතර පස්සේ මට අදටත් ඒ ගෙදර මතකයි. කොහොම නමුත් ඒ කාලේ අපි දුන්න දන්සල තමයි මාරි බිස්කටුයි බීමයි. ඔය සල්ලි එකතු කරන කාලේ අපිට හරි අපූර්වයට වෙලා තියෙනවා. මොකද අපි පුංචි ඒ කාලේ අපි සල්ලි එකතු කරන්න ගියාම ඔය කඩවල වල තියෙන කඩචෝරුත් අපි ඒ සල්ලි වලින් කෑවා. කොහොම නමුත් අවසානයේ දන්සලෙදී අපේ සල්ලි ටිකක් අපිට මදි වුණා. මට අද වගේ මතකයි අපේ අම්ම බැනලා අපිට ඒ සල්ලි වල මුදලුත් දීලා ඇය අපිට උදව් කරා ඒ දන්සල කරන්න. කොහොම නමුත් ඒ කාලේ කරපු ඒ සුන්දර දේවල් නිසා තමයි අදටත් මේවා කරන්න අපේ හිත පෙළඹෙන්නේ. අපේ රෙස්ටුරන්ට් එක ඉස්සරහා මිනිස්සු 3000කට විතර අපි මේ දන්සල දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක බැලුවම ඕගොල්ලන්ට තේරෙයි මේ වැඩේ අපි කොච්චර ලස්සනට කරාද කියලා.